ආයිබෝවන් මගේ ආදරණීය චෝටි යාළුවනේ. ඔයාලා හැමෝම සනීපෙන් සතුටින් ඉන්නව නේද? අද සිතුලි කාටුන් අපි ඔයාලට ගෙනාවේ ටිකක් වෙනස් කතාවක්. ඔයාලටත් ගෙදර එක්ක තරහ යන වෙලාවල් තියෙනව නේද? බලන්නකො මේ කතාවේ ඉන්න චූටි නංගිට එයාගේ අක්කා ගැන හිතුනේ මොකක්ද කියලා. වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම අපිත් එක්කම ඉන්න ඕනි හොඳද? ඔන්න එක මත් එක ගමක හරිම දුප්පත් ගෙදරක අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිටියා. අක්කගේ නම සෙව්වන්දේ, නංගිගේ නම මලිති. දවසක් අම්මයි තාත්තයි මේ දෙන්නම ටවුමට එක්කන් ගියා. මලිති දැක්කා කඩේක තියෙන හරිම ලස්සන ලොකු පෝනික්ෙක් ඉන්නවා. අනේ තාත්තේ මට අර පෝනික් අරන් දෙන්නකෝ. එයා හරිම ලස්සනයි. මලිති අඬ අඬ ඉල්ලුවා. ඒත් තාත්තාතේ සල්ලි තිබුණේ නැහැ. තාත්තා හරිම දුකින් බෑ පුතේ කියලා මලිතිව ගෙදර එක්කගෙන ආවා. ඔන්න ඉතින් මලිති ගෙදර ඇවිල්ලා කෑම කන්නේ නැතුව අඬ අඬ නිදාගත්තා. මේක දැකලා අක්කට ගොඩක් දුක හිතුණා. සෙව්වන්ති රෑ එළි වෙනකම්ම නිදාගත්තේ නැහැ. එයා ගෙදර තිබුණ පරණ රෙදි කෑලි එකතු කරලා පුළුම් පුරවලා නංගිට බෝනික්ෙක් මහන්න ගත්තා. අක්කට මහන්සිය දැනුණා. ඒත් නංගිගේ හිනාව බලන්න ඕන නිසා එයා රෑ නිදි මරාගෙන රෙදි බෝනික්කව මැහුවා. පහුවදා උදේ මලිතිය හැරෙනකොටම කොට්ටේ ළඟ රෙදි බෝනික්ෙක් තියෙනවා දැක්කා. අක්කා හිනා වෙලා ඇහුවා නංගි ඔන්න මම ඔයාට රෙදි බෝනික්ෙක් මැහුවා. දැන් ඔයාට පාළු නැහැ නේද? මලිතියේ බෝනික්කව අතට ගත්තා. ඒත් ඒක කඩේ හිටපු බෝනික්ක වගේ ලස්සන නැහැ. ඇස් දෙකට පොඩි පොත්තම් කොණ්ඩට දාලා තිබුණේ පොඩි පොඩි නූල් ಜಾති. ඔන්න ඉතින් මලිතිට කේන්ති ගියා. ඊයෝ මේ මොන කෙත බෝනික්ෙක්ද? මට නම් මේක එපා. එහෙම කියලා මලිති බෝනික්කව ජනේලෙන් එළියට විසිකලා. මේක දැකලා අක්කගේ ඇස්වලට කඳුළු ආවා. එයා මුකුත් නොකියම එතනින් යන්න ගියා. ඔන්න ටික වෙලාවකට පස්සේ මලිති දැක්කා අක්කා එයාගේ පරණ ගවුමක් ඇඳගෙන ඉන්නවා. ඒ ගවුමේ ලොකු හිලකුත් තිබුණා. මලිති ගිහින් අම්මගෙන් ඇහුවා අම්මේ ඇයි අර අක්කා හිල් වෙච්ච ගවුමක් ඇඳගෙන ඉන්නේ? අම්මා කිව්වා දුවේ ඔයාට බෝනික්ෙක් මහන්න රෙතිමදි වුණ නිසා අක්කා එයාගේ අලුත් ගවුම කපලා තමයි ඔය බෝනික්කව මැහුවේ. මේක හපු මලිතිට දැන් ගොඩක් දුකයි. එයාට බෝනික්ෙක් හදන්න අක්කා එයාගේ ලස්සන ගවුම කැපුවා කියලා මලිති දැනගෙන හිටියේ නැහැ. මලිති දුවගෙන ගිහින් මිදුලේ වැටිලා තිබුණු බෝනික්කව අහුලගත්තා. ඒකේ දූවිලි පිහදාලා බෝනික්කව වදාගෙන මලිති අඬන්න ගත්තා. අනේ අක්කේ මට සමා වෙන්න. මේ බෝනික්ක තමයි ලෝකේ ඉන්න ලස්සනම බෝනික්කා. මලිති අක්කව ගිහින් හයියෙන් බදාගත්තා. එදා ඉඳන් මලිති නිදාගත්තේ අර රෙදි බෝනික්කව තුරුල් කරගෙන. එයා තේරුම් ගත්තා කඩෙන් ගන්න සෙල්ලම් බඩු වලට වඩා සහෝදර බැඳීම ආදරේ වටිනවා කියලා. ඔන්න දැක්කද යාළුවනේ තෑග්ගක වටිනාකම තියෙන්නේ ඒකේ ලස්සන බලලා නෙමෙයි. ඒක දෙන කෙනාගේ හිතේ තියෙන ආදරේ බලලා. අපි කවදාවත් කාගේවත් ආදරේට මහන්සියට hina වෙන්න හොඳ නැහැ. ඉතින් මේ වගේ හිතට දැනෙන ලස්සන කතාවක් අරගෙන සිතුලි කාටුන් අපි ආයෙත් දවසක එන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආව් අනිවාර්යෙන්. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.